සුබ දවසක් යාළුවනේ මම අද ඔයගොල්ලන්ටම අනිත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෝටර අතවන භාවිතා වන සුවිශේෂී උපක්‍රම ගැන. ඉතින් සුවිශේෂී උපක්‍රම ගත්තාම කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ උපක්‍රම තියෙනවා. ඊට පස්සේ තියෙනවා විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම. එතකොට කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ උපක්‍රම කියලා කියන්නේ එන්ජින් එකේ performance efficiency එක වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් උපක්‍රම කියන එක සහ විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම කියලා කියන්නේ සයිලන්සරෙන් එළියට යන වායු වල තියෙන විෂ වායුන් අවම කරගන්න මොනවාද පාවිච්චි කරන උපක්‍රම. මම මේ උපක්‍රම දෙක ගැනම ඔයාලට ඊළඟ ස්ලයිඩ් එකෙන් සරලව පැහැදිලි කරන්නම්. එතකොට කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ උපක්‍රම ගත්තාම උපක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බලවර්ධක. එහෙම නැත්නම් අපි කියනවා සුපර් චාර්ජර් කියලා. එතකොට මේ සුපර් චාර්ජර් එකේදී වෙන්නේ එන්ජින් එකට සම්පීඩනය කරන ලද වායුවක් ලබා දෙනවා චූසන වෑල්ලේ හරහා චූසන පහරදී. එතකොට මේ සම්පීඩනය කරන ලද වායුව ලබා දෙන්නේ එන්ජිමේට එන්ජිමේ තියෙන ජවයෙන් කප්පියක් කරකවල වැඩ පිටම රූපසටහනේ ඒ කප්පියකින් බ්ලෝවර් එකක් කරකවනවා. මේ බ්ලෝවර් එක කරකවීම හරහා සම්පීඩනය කරන ලද වායු අපි චූසන වෑල්ලේ හරහා එන්ජින් එක එහෙම නැත්නම් සිලින්ඩරය ඇතුළට ලබා දීලා එන්ජින් එකේ performance වැඩි කරගන්න. ඒ කොහොමද වැඩි වෙන්නේ කියනවා නම් සම්පීඩනයට ලක් කරපුවාම වැඩි වායු අංශ ප්‍රමාණයක් අපිට චූසර පහරදී ලබා දෙන්න පුළුවන්. අන්නේ වැඩි වායු ප්‍රමාණයක් ලබා දීම හරහා තමයි අපි එන්ජින් එකේ performance එහෙම නැත්නම් efficiency වැඩි කරගන්නේ. ඒක තමයි බලවර්ධක එහෙම නැත්නම් super chargers කියලා කියන්නේ. ඔයාලට වෙන වෙන උදාහරණ මේ තියෙන එන්ජින් එකේ කප්පියක් කරහා තමයි මෙන්න මේ blower එක. මේක ඇතුළේ තියෙන තල බම්බරයක්. ඒ තල බම්බරේ කරකවීම හරහා වායු සම්පීඩනය ලක් කළා චූසන පහරදී ඉන්ධන වාත මිශ්‍රණයක් සමගම ඒ සම්පීඩන ලක් කළ වායු ප්‍රමාණය ලබා දෙනවා. එතකොට අනිත් ක්‍රමය තමයි බමන සම්පීඩක. එහෙම නැත්නම් ටර්බෝ චාර්ජර්. ඔයාලා බස් වල එහෙම දැකලා ඇති ගහලා තියෙනවා ටර්බෝ චාර්ජර්, ටර්බෝ ඉන්ටර්කූලර් කියලා එහෙම ගහලා තියෙනවා. එතකොට මේකෙදි වෙන්නේ මොකක්ද දන්නවද? මේකෙදි වෙන්නේ එන්ජින් එකෙන් නිකුත් වෙන පිටාර වායුව තියෙනනේ. අන්නේ පිටාර වායුව උපයෝගී කරගෙන තල බඹරයක් කරකවනවා. ඒ පිටාර වායුව යන ඒ හුලං ඒ වායු වල ස්පීඩ් එකෙන් යන වායු වල වායු කියන්නේ පිටාර වායු කදම්බෙන් මේ විදිහට බ්ලෝවර් එකක් කරකවලා ඒකේ අනිත් පැත්තේ තියෙනවා තව බ්ලෝවර් එකක්. ඒ බ්ලෝවරෙන් තමයි වායුව සම්පීඩනය ලක් කරන්නේ. සම්පීඩනය කරන ලද වායු අපි එතකොට ටර්බෝ ඉන්ටර්කූලර් එක නම් වෙන්නේ ඒ වායුව කූල් කරලා තමයි එන්ජින් එක ඇතුළට ලබා දෙන්නේ. එතකොට මේ ලබා දෙනකොට කූල් කිරීම තුළ වෙන්නේ වායු වැඩි අංශ ප්‍රමාණයක් එන්ජින් එක ලබා දෙන්න පුළුවන්. එතකොට මේ බලවර්ධක එහෙම නැත්නම් සුපර් චාර්ජර් වල ටර්බෝ චාර්ජර් එක efficiency එක වැඩි, කාර්යක්ෂමතාවය වැඩි. ඒකට ඔයාලා මේ රූපසටහනේ මේ පොඩි ඇනිමේෂන් එක ඔයාලට පේනවා මේක වෙන්නේ කොහොමද කියලා. හරි. අපි ඊළඟ එකට යමු. එතකොට ඊළඟ එක තමයි විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම. එතකොට මෙතනදී වෙන්නේ එකක් තමයි පිටාර වායු සංසරණය. එහෙම නැත්නම් exhaust gas recirculation EGR කියලා අපි කියනවා කෙටියෙන්. මේකෙදි වෙන්නේ සයිලන්සර් හරහා යන වායු වලින් කොටසක් අරගෙන ඒක ආපහු ඉන්ලෙට් මැනිෆෝල්ඩ් එකට දෙනවා. ඉන්ලෙට් මැනිෆෝල්ඩ් එහෙම නැත්නම් කාබියුරේටර් හරහා චූසන වැල්ලේ හරහා සිලින්ඩරයට ලබා දෙනවා. ඒතකොට මේකෙන් අපි කරන්න එක හේතුව තමයි එන්ජින් එක සම්පීඩනය ලක් කළා බලපහරේදී අධික තාපයක් හට ගන්නවා. ඒතකොට මේ අධික තාපයක් හට ගන්නකොට අධික උෂ්ණත්වයක් හට ගන්නකොට නයිට්‍රජන් ඔක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු තමයි හටගන්නේ. එතකොට මේ විෂ වායු හටගන්නේ අධික උෂ්ණත්වයට ලක් වෙනකොට. එතකොට මේක නවත්තන්න කරන දෙයක් තමයි එක්සෝස් ගෑස් එකේ තියෙන කාබන් ඩයොක්සයිඩ්. එතකොට මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් අපි චූසන පහරේදී ලබා දෙනකොට වෙන්නේ ඒකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් හරහා බලපහර නිකුත් වෙනකොට අධික උෂ්ණත්වය අnder කාබන් ඩයොක්සයිඩ් මගින් උරා ගන්නවා. එතකොට වෙන්නේ එන්ජින් එක වැඩි උෂ්ණත්වයක යන එක යම් ප්‍රමාණයකට වළක්ව ගන්නවා. ඒතේ යම් ප්‍රමාණයකට වළක්ව ගැනීම හරහා අපිට පුළුවන් විෂ වායු ඇති වෙන එක. එහෙම නැත්නම් නයිට්‍රජන් ඔක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් නිපද වෙන එක අඩු කරගන්න පුළුවන්. ඒක තමයි පිටාර වායු සංසරණයේදී එහෙම නැත්නම් EGR එකෙන් කෙරෙන්නේ. ඊට පස්සේ උත්ප්‍රේරක පරිවර්තනය ගත්තාම එහෙම නැත්නම් කැටලිටික් කන්වර්ටර් මේකෙදි වෙන්නේ මෙන්න මේ සයිලන්සර් ඇතුළේ තියෙනවා මෙන්න මේ පිගන් මැටි හරය. එතකොට මෙන්න මේ පිගන් මැටි හරය හරහා අර එක්සෝස් ගෑස් එක යනකොට මේක ඇතුළේ තියෙන විෂ වායුන් මෙන්න මේ ඇතුළේ රසායනික ප්‍රතික්‍රියාවට ලක් වෙලා එළියට යන්නේ හානි නොවන විමෝචක වායු දිහට තමයි යන්නේ. එතකොට මෙන්න මේ කියලා දුන්න එහෙම නැත්නම් මේ කිව්ව ක්‍රම දෙක තමයි විමෝචක වායු පාලනය කිරීමේ උපක්‍රම විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ
මේ වීඩියෝ එක මම මෙතනින් නතර වෙනවාද තවත් වීඩියෝ එකක් ඉස්සරහට ඔයගලන්ට මම කියලා දෙන්න අරන් එනවා. එතනදි මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මෝටර රථ එන්ජින් වර්ගීකරණය ගැන සහ ඒ අදාළ දේවල්. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයගලන්ට thank you. මම මගේ කලින් වීඩියෝස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔයාලා ලින්ක් එක. ඔයාලට ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම මේ වගේ තවත් වීඩියෝ ඔයගලන්ට ගෙනල්ලා දෙනවා. ඔටෝමොබයිල් ගැන විශේෂයෙන්ම A level කරන අංගිලා මාල්ලයට එහෙම නැත්නම් මෝටර රථ ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට තමයි මම මේ වීඩියෝ එක ගෙනලා එන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. නැවත හම්බෙමු.